හෙලෝ කොහොමද ඔයාලට? අද තවත් අලුත් දවසක්. අද ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දවසක් වෙයි. මොකද අද එළිය හරිම ලස්සනයි. අද දවසම හිම වැටෙන දවසක්. ඉතින් මම නැගිට්ටේ 7:08ට වගේ. ඒ වෙද්දිත් හිම වැටෙන්න පටන් අරන්. ඉතින් මම දන්නේ නැහැ කොයි වෙලාවෙද පටන් ගත්තේ කියලා. ඉතින් දැනටමත් ගොඩක් හිම වැටිලා. හැමතැනම හිම වලින් වැහිලා හරිම ලස්සනයි. ඉතින් අද දවසම හිම වැටෙනවා කියලා තමයි වෙදර් ඇප් එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අද මට ජනෙලෙන් එළිය බැලුවම පේන view එක. හැමතැනම හිම වලින් වැහිලා. ඊට පස්සේ මම දොර ඇරලා බැලුවමත් මෙන්න මේ වගේ හරිම ලස්සනයි. ඉතින් මං හිතුවා අද මං අනිවාර්යෙන්ම එළියට යන්න ඕනි කියලා. ඉතින් මම එළියට යන්න තමයි හදන්නේ. දොර ළඟ ඉඳන්ම හිම අද හරිම ලස්සනයි. දැන් වෙලාව 11:20ට විතර වගේ. අර මම කලින් පෙන්නුවට වඩා ගොඩක් හිම වැටිලා. අද ස්නෝ හරිම ලයිට්. එතකොට ඇවිදින එක හරිම ෂෝක්. හරියට වලාකුළු ගොඩක් උඩ ඇවිදිනවා වගේ. එළිය ඔක්කොම සුදු පාටයි. ඉතින් තවම හිම වැටෙනවා. අද දවසම හිම වැටෙයි. ඉතින් මේ වගේ දවස්වලට එළියේ ඇවිදින්න මං හරිම ආසයි. එතකොට මට දැනෙන්නේ හරියට කතාපොතක චැප්ටර් එකක ඉන්නවා වගේ. අද පාර තියෙන්නේ කොහෙද කියලාවත් පේන්නේ නැහැ. මෙයාට නම් අයිසින් ෂුගර් ඉහලා වගේ. ඉතින් අපේ මිදුලේ තත්ත්වය මෙන්න මේ වගේ. සම්පූර්ණයෙන්ම හිම. ඉතින් මේ ටික සුද්ධ කරන්නත් ඕනේ. දැන් මම යන්න හදන්නේ පාක් එක බලන්න. අපේ ගෙවල් පාර මෙන්න මේ වගේ තමයි අද තියෙන්නේ. හරිම ලස්සනයි. හිම සෑහෙන ගොඩක් තියෙනවා දැනටමත්. ඉතින් රෑ වෙද්දී තවත් එකතු වෙයි. අන්තිමේදී හිම මැද්දෙන් මම පාක් එකට ආවා. පාක් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. තවම හිම වැටෙනවා. ටිකක් හුළඟ වගේ තියෙනවා. ඒක නිසා මං හිතුවට වඩා සීතලයි අද. මට හිතෙනවා අද ගොඩක් වෙලා පාක් එකේ ඉන්න බැරි වෙයි. මොකද මම මෙච්චර සීතලයි කියලා හිතුවේ නැහැ. ඒ නිසා මම ඒකට ගැලපෙන්න ලේයර්ස් ගොඩක් ඇඳගෙන ආවේ නැහැ. ඉතින් අද අහසයි පොළවයි දෙකම සුදු පාටයි. අහස මෙන්න මේ වගේ. ඊට පස්සේ බිම බලුවම මෙන්න මේ වගේ. ඉතින් හැමතැනම සුදු පාටයි. ඇත්තටම හරියට මැජික් එකක් වගේ. හරිම ලස්සනයි. ලොකුම ලොකු හුළඟක් ආවා. ඔයාලට කලින් වීඩියෝ ක්ලිප් එකේ සද්දය ඇහෙන්න ඇති. ඉතින් මං හිතුවා මම ආපහු ගෙදර යනවා කියලා. පාක් එකේ තව එක්කෙනයි හිටියෙත්. දැන් හිම වැටෙන එක කලින්ට වඩා ටිකක් වැඩි වුණා. හුළඟත් චුට්ටක් වැඩි වුණා. ඒ නිසා දැන් මම ආපහු ගෙදර යනවා. අනික සීතලයිත් එක්ක අද ගොඩක්. මම යද්දි තිබුණාට වඩා ආපහු එද්දි හිම ගොඩක් එකතු වෙලා අපේ ගෙවල් ඉස්සරහා පාරේ. මන් දන්නේ නැහැ කොච්චරක් තව හිම එකතු වෙයිද කියලා. ඉතින් කියලා තියෙන්නේ නම් අද 30 to 50 centimeters ස්නෝ වැටෙනවා කියලා. රෑ වෙද්දි තමයි බලන්න වෙන්නේ කොච්චරක් එකතු වෙයිද කියලා. මම හරිම ආසයි මෙන්න මේ වගේ හිම ටික තල්ලු කර කර ඇවිදින්න. වෙදර් එක තියෙන්නේ -8යි. හැබැයි feels like -19 තියෙන්නේ. ඉතින් ගෙදර දොර ළඟ මෙන්න මේ විදිහට තවත් හිම එකතු වෙලා. ඉතින් මං හිතුවා මේ හිම ටික චුට්ටක් සුද්ධ කරනවා කියලා. මොකද අද රෑ වෙනකම් හිම වැටෙන නිසා ඔක්කොම වැටෙනකන් හිටියොත් ඒක අයින් කරන්න අමාරු වෙනවා. ගොඩක් එකතු වෙනවා. ඒ නිසා මං ටක් ගාලා තියෙන ග්ලව්ස් ඔක්කොම දාගෙන හිම ටික සුද්ධ කරන්න පටන් ගත්තා.
මේ වගේ ඩ්‍රයි ස්නෝ සුද්ද කරන්න නම් මං කැමතියි. හැබැයි වෙට් ස්නෝ වැටෙන වෙලාවට නම් සුද්ද කරන්න මං එච්චර කැමති නැහැ. මොකද ඒවා හරිම බරයි. ඇන්ඩ් ඒවා නිකන් දියවලා වගේ තියෙන්නේ. හැබැයි අද නම් හරිම ෂෝක් මේ හිම පොඩක්වත් බර නැහැ. ඉතින් මම ගොඩක් එන්ජොයි කළා හිම සුද්ද කරන එක. ඉතින් මේ වගේ හිම වැටෙන දවස් කියන්නේ මං හරි ආසම දවස් වින්ටර් එකේ. මං දන්නවා ගොඩක් අය කැමති නැහැ වින්ටර් එකට සහ ගොඩක් හිම වැටෙනවට. හැබැයි හිම වැටෙන හැම දවසකම එළියේ හිමත් පිරෙලා මගේ හිතත් පිරෙලා. ඉතින් මං හරි ආසයි ඒ දවස්වල එළියට යන්න ටිකක් මේ වගේ හිම සුද්ද කරලා බලන්න. ඉතින් මේ ටික සුද්ද කළාට ආයේ මේ වගේම ගොඩක් වැටෙයි රෑ වෙද්දි. ඉතින් රෑටත් ආයේ හිම සුද්ද කරන්න වෙයි. කමක් නැහැ. ඉතින් අද හිම සුද්ද කරන එක හරිම ෂෝක්. මොකද හිම එච්චර බර නැති නිසා. ඉතින් මම මේ සුද්ද කරන හිම ඔක්කොම මේ ආපහු මේ හුළඟට ගහගෙන එනවා. අද හුළඟ ටිකක් වැඩි. ඉතින් ඒක නිසා තමයි අද හිම කුරාටුවක් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මම ගොඩ ගහපු හිම කන්ද. ඒක මන් තරම්ම වගේ උසට තියෙනවා. මේ තියෙන්නේ ඉතින් හිම ටික සුද්ද කරාට පස්සේ මිදුල තියෙන විදිය. ගෙදර ඇතුළට යන්න හදද්දි තමයි මම මේ ලස්සන අයිස් කෝටු ටික දැක්කේ. ඒ කියන්නේ හිම ටික දිය වෙලා එන වතුර ආයි ෆ්‍රීස් වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. මම ගේ ඇතුළට ආවා. ඉතින් හැමතැනම හිම. මගේ කැප් එකෙත් හිම, මගේ කෝට් එකෙත් හිම. හිම නාලා තමයි මං හිටියේ. ඊට පස්සේ බලද්දි මගේ මුර හොඳටම රතු වෙලා ගල් වෙලා සීතලට. ඊට පස්සේ මං හිතුවා සීතල යන්නත් එක්ක කොෆි එකක් හදාගන්න ඕනි කියලා. මේක බීලා අද දවල්ට කන්න මොනවා හරි ස්පෙෂල් දෙයක් හදන්නත් ඕනේ. මොකද අද ලස්සන දවසක් හින්දා. දැන් වෙලාව හවස 3:54යි. ඉතින් තවම එළියේ හිම වැටෙනවා. එළියේ දැන් මෙන්න මෙච්චරක් හිම තියෙනවා. තවම අර උදේ පටන් ගත්ත එක තවම හිම වැටෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පුටු මේ මේස ඔක්කොම ටික කවර් වෙලා තියෙන්නේ හොඳටම. දැන් සෑහෙනම හිම ගොඩක් එකතු වෙලා තියෙනවා. මං හොඳ වෙලාවට තමයි එළියේ අර හිම ටික සුද්ද කළේ කලින්. දැන් වෙලාව රෑ 8යි කාලට විතර වගේ. ඉතින් මට එළියට යන්න වුණා යාළුවෙක් හම්බ වෙන්න. ඒ නිසා ඉතින් ආයෙ පාරක් හිම ටික සුද්ද කරන්න ඕනේ. දැන් හිම වැටෙන්නේ නම් නැහැ. දැන් ඉතින් එළියේ තත්ත්වය මෙන්න මේ වගේ. ආයෙ සෑහෙන හිම ගොඩක් එකතු වෙලා තියෙනවා. දොර ළඟ මෙන්න මේ වගේ හිම තට්ටුවක් එකතු වෙලා තිබ්බා ආයෙත්. මේ තියෙන්නේ මගේ අර හිම කන්ද. ඉතින් දැන් හිම ටික ඔක්කොම සුද්ද කරලා එළියට යන්න තමයි හදන්නේ. පිටිපස්සේ තවත් හිම ගොඩක් තිබ්බා සුද්ද කරන්න. ඒ ටික සුද්ද කරේ නැත්තම් වාහනේ මෙතනින් එළියට ගන්න බෑ හිර වෙනවා හිමවල. ඉතින් ඒ නිසා ඒකත් ටක් ගාලා සුද්ද කරලා යන්න ඕනේ. මේ වගේ දවසක එළියට යනවා නම් අඩුම පැය භාගයක් විතර කලින් ගෙදරින් එළියට එන්න ඕනේ. මොකද හිම ටික සුද්ද කරලා ඊට පස්සේ වාහනේ තියෙන හිම ටික මේ වගේ බ්‍රෂ් එකකින් ඔක්කොම අයින් කරලා ඊට පස්සේ වාහනේ හීට් වෙනකන් ඉඳලා තමයි ඉතින් එළියට යන්න පුළුවන්. මට කියන්න අමතක වුණා. ඔයගොල්ලෝ දැක්කද අර කලින් වීඩියෝ ක්ලිප් එකේ මේ ගෙදර වහලේ උඩ තිබ්බ හිම තට්ටුව සෑහෙන ගොඩක් තියෙනවා. ඉතින් හිම කුණාටුවෙන් පස්සේ එළිය මෙන්න මේ වගේ පාර තියෙන්නේ කොහෙද සයිඩ් වෝක් එක තියෙන්නේ කොහෙද කියලා මුකුත් හොයාගන්න නැහැ. ඔක්කොම සුදු පාටයි හැමතැනම එක වගේ. ඉතින් තවම හිම අයින් කරන්න ඇවිල්ලා නැහැ. අද මට පෙන්වන්න ඕනේ උනේ මේ ටිකයි. ඉතින් මගේ වීඩියෝස් බලනවට ගොඩක් thank you. පරිස්සමින් සතුටින් ඉන්න.